අයිබෝන් සුබ දවසක් ලිපිකරුවා නාලිකාවට ආව අදත් බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම හැමදාම අවශ්‍ය වෙන මාතෘකාවක් ගැන කතා කරන්න තමයි අදත් ආවේ. විශේෂයෙන් මීට කලිනුත් මේ පිළිබඳව අපි අපේ නාලිකාවේ කතා කරලා තියෙනවා. නිවාඩු පිළිබඳව තමයි වාත් එක්ක අද කතා කරන්නේ. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ ඉන්න අපේ ආදරණීය හිතවතුන්ට මේ නිවාඩු ගැන කොච්චර දැනීමක් තිබුණත් නිතරම මේ නිවාඩු පිළිබඳව අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට අමතකයි අපේ නිවාඩු ගාන කීයද කොහොමද ඒ නිවාඩු ගන්න කියන එක සම්බන්ධව අමතක වීම වෙනවා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. මේ විදියට නිවාඩු පිළිබඳව නැවතත් ඔයාලව දැනුවත් කරන්න. මේ නිවාඩු පිළිබඳව අත්පොතක් රාජ්‍ය පරිපාලන වෙබ්සයිට් එකට ගියාම ඔයාලට බලා ගන්නත් පුළුවන්. වැටුප් පිළිබඳව අත්පොතක් තියෙනවා. ඒ වගේම නිවාඩු පිළිබඳවත් අත්පොතක් තියෙනවා. ඉතින් ඔයාලටත් කියවලා තේරුම් ගන්න පුළුවන් මේ නිවාඩු සම්බන්ධව. හොඳයි. අද අපි නිවාඩු ගැන ටිකක් පුළුල්ව කතා කරමු. මුලින්ම අපි දන්නවා අපිට නිවාඩු කියලා කියන්නේ වරප්‍රසාදයක් මිස අයිතිවාසිකමක් නෙවෙයි. ඒ පිළිබඳව මුලින්ම අපි දැනුවත් වෙන්න ඕන. නැත්තම් ආයතන ප්‍රධානීන් සමග පොඩි ආගියුමන්ට් යන්න පුළුවන්. ඉතින් පළවෙනි කාරණය තමයි අපි දැනගත යුතු නිවාඩුවක් කියන්නේ අපිට වරප්‍රසාදයක් විතරයි, අයිතිවාසිකමක් නෙවෙයි. ඒ කියන්නේ අපේ හිමි නිවාඩු යම් කිසි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ල ලබා නොදීමටත් ආයතන ප්‍රධානියාට හැකියාවක් තියෙනවා රාජකාරී මට්ටමින්. මොකද අපේ සේවය අත්‍යවශ්‍ය වෙලාවක අපේ නිවාඩු කැන්සල් කරලා අපිට වැඩ කරන්න වෙනවා සමහර වෙලාවට. ඒක නිසා තමයි මම කිව්වේ නිවාඩු කියන්නේ වරප්‍රසාදයක්, ඒක අයිතිවාසිකමක් නෙවෙයි කියන එක. හොඳයි. එතකොට ප්‍රධාන වශයෙන් නිවාඩු වර්ගීකරණයක් වෙනවා දෙආකාරයකට. එකක් තමයි මෙරට ගත කරන නිවාඩු, අනිත් එක මේ රටින් බැහැරව විදේශගතව ගත කරන නිවාඩු කියලා. මේ ආකාරයට මේ දෙවර්ගයටම නිවාඩු රාජ්‍ය සේවයකට ලබා ගන්න පුළුවන්. මෙරට අපේ අවශ්‍යතාව සඳහා නිවාඩු ගන්නත් පුළුවන්. ඒ වගේම පිටරටක යන්නත් අපිට නිවාඩු ලබා ගන්න පුළුවන්. නිවාඩු පොදු 125 කියන ආකෘති පත්‍රයෙන් අපිට මෙරට නිවාඩු සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම පොදු 126 කියන ආකෘති පත්‍රය යටතේ මෙරටින් බැහැර විදේශ නිවාඩු සඳහා අපිට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ පිළිබඳව දැනුවත් වෙන්න. පොදු 125 කියන ආකෘතිය යටතේ අපි මෙරට නිවාඩු සඳහා ඉල්ලුම් කරන්නේ. පොදු 126 ආකෘති පත්‍රය යටතේ විදේශ නිවාඩු සඳහා ඉල්ලුම් කරන්නේ. ඉතින් අපි මුලින් බලමු මෙරට ගත කරන නිවාඩු සම්බන්ධව. ඉතින් මෙරට ගත කරන නිවාඩු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අනියම් නිවාඩු, අනිත් එක විවේක නිවාඩු. මෙතෙන්දී අනියම් නිවාඩු කියන එක අපි ගණන් බලන්නේ ලිත් වර්ෂයක තියෙන වැඩ කරන දින සඳහා පමණයි. ඒ කියන්නේ නිවාඩු ලබා දෙන්නේ එතකොට සෙනසුරාදා, ඉරිදා, පොය දවස් මේ ඔක්කොම සාමාන්‍ය නිවාඩුයි. එතකොට අනිත් දවස් වැඩ කරන දවස් තමයි අනියම් නිවාඩු සඳහා ගණන් ගන්න. හැබැයි විවේක නිවාඩු ගණන් බැලීමේදී එතකොට ලිත් වර්ෂයක් තුල තියෙන සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දවස්, පොය දින මේවා ඇතුළත්ව ගණන් බැලීමේ හැකියාවක් තියෙනවා විදේශ නිවාඩු සඳහා. එතකොට විදේශ නිවාඩු සඳහා විවේක නිවාඩු ලබා ගැනීමේදී අපිට එතකොට සෙනසුරාදා මේ කියලා දවස් ඔක්කොම ගණන් බලන්න වෙනවා. හැබැයි මෙරටදී විවේක නිවාඩු ලබා ගන්නවා නම් අපිට එතකොට අර අනියම් නිවාඩු ලබා ගත්තා වගේම අනියම් නිවාඩු ගණනය කරා වගේම අපිට ගන්න වෙන්නේ ඉතුරු දවස් සෙනසුරාදා, ඉරිදා, රජයේ නිවාඩු දින හැර අනෙක් දවස් ටික තමයි ගණනය කරලා විවේක නිවාඩු ලබා දෙන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. ඒක විවේක නිවාඩු වලට තමයි මේක ප්‍රදාන වෙන්නේ. එතකොට මෙරටින් බැහැරව විවේක නිවාඩු ලබා ගන්නවා නම් එතෙන්දී ගණන් බලනවා සියලුම දවස් ටික. ඒ කියන්නේ ඉරිදා, සෙනසුරාදා කියලා හැම ભેදයක් නැහැ. සියලුම දවස් ටික ගණන් ගන්නවා. නමුත් මෙරටදී විවේක නිවාඩු ගන්නවා නම් අපි ඉරිදා, සෙනසුරාදා අතෑරලා රජයේ නිවාඩු අතෑරලා තමයි නිවාඩු ගණන් කිරීම කරන්නේ. ඉතින් මෙන්න මේ අනියම් නිවාඩු ගත්තම මේ අනියම් නිවාඩු රාජ්‍ය සේවකයෙකුට අවුරුද්දකට 21ක් තියෙනවා. එතකොට ඒ 21කින් වරකට උපරිම 6ක් ලබා ගන්න පුළුවන් අනියම් නිවාඩු. 21ක් වසර පුරාටම තියෙනවා රාජ්‍ය සේවකයෙකුට. ඉතින් ඒ ඕන වෙලාවක ආයතන ප්‍රධානියාගේ අනුමැතිය පරිදි ඒ නිවාඩු ටික ලබා ගන්න පුළුවන්. නිවාඩු 21යි. 21කින් ලබා ගන්න එකවරකට ලබා ගන්න පුළුවන් උපරිමය 6යි.
ඒ විදිහට තමයි ආයතන සංග්‍රහය කියලා තියෙන්නේ. ඉතින් බොහෝ වෙලාවට කරන්නේත් මුලින්ම අපේ අනියම් නිවාඩු ටික තමයි ඉවර කරගන්නේ නේද? අපිත් එහෙම තමයි මේ වෙනකොට අවුරුද්ද භාගයක් විතර ගිහිල්ලා තියෙන දැන් අනියම් නිවාඩු ටික ඉවර වේගෙන යන කාලය ඇවිල්ලා තියෙන සමහරුගෙන් නම් විවේක නිවාඩුත් ඉවර ඇති. මොකද ඒක එහෙම තමයි දුර ඉඳලා සේවයට වාර්තා කරනකොට ඉතින් නිවාඩු ගන්න වෙනවා. ළඟ පිහිටි රාජකාරී ස්ථානයක රාජකාරී කරනවා වගේ නෙමෙයි දුර පළාතක රාජකාරී කරනකොට අපේ තියෙන නිවාඩු ටික ඉවර වෙනවා. මොකද යන්නෙන්නම නිවාඩු ටික ඉවර වෙනවා. නමුත් සමහරව ඉන්නවා මේ නිවාඩු ඉතුරු කරගෙන ඉන්නවා. එක නිවාඩුවක්වත් අවුරුද්දට යන්නේ නැති රාජ්‍ය සේවකයන් ඉන්නවා. ඉතින් සතුටුයි. අපිට තාම බැරි වෙලා තියෙනවා. අපිත් නිවාඩු ටික බොහොම අමාරුවෙන් තමයි අවුරුද්දෙන් නිවාඩු ටික ගැට ගහගන්නේ. සමහර අවුරුදු වල නෝපේ යන අවුරුදුත් තියෙනවා. මොකද දුරස්ත සේවයට ගියාම ඔහොම තමයි. මොකද අපිට පාරටම අපේ කාලය ඉවරයි. එතකොට අපිට දවසක් විතර ගත වෙනවා යන්න. එන්නසා දවස් දෙකක් යනවා. ඉතින් ඒ නිසා එහෙම වුණාම ලොකු නිවාඩු ප්‍රමාණයක් අපතේ යනවා. අපිට ඇත්තටම අපේ අවශ්‍යතාවයට සඳහා අපේ අවශ්‍යතාවයට එක නිවාඩුවක් වුමනා වුණත් අර එන්න යන්න කතන්දරෙත් එක්ක අපිට නිවාඩු 3ක් හෝ 4ක් දාන්න වෙනවා. ඒ වගේ පොඩි වැඩකටත්. ඉතින් ඒක ඉතින් කරන්න දෙයක් නෑ. අපේ කැමැත්තෙන් අපි ගිහිල්ලා තියෙන නිසා. නමුත් මේ රජෙන් කිව්වා ළඟම ස්ථානයකට සේවය කිරීමේ අවශ්‍යතාවය ගැන මේ රජෙන් කතා කරා. නමුත් තවමත් මේ දේවල් ඉටු වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඉටු වෙයි කියලා. ඒ වුණොත් දුරස්ත සේවය කරන අපි වගේ අයටත් නිවාඩු ඉතුරු කරගන්න පුළුවන් වෙයි. හොඳයි ඉතින් හරි අපි කතා කරේ අනියම් නිවාඩු සම්බන්ධව. අනියම් නිවාඩු වසරකට 21ක් තියෙනවා. ඒ 21කින් උපරිමය 6ක් ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ විදිහට අපිට ගන්න පුළුවන් නිවාඩු 21 ඉවර වෙනකන් නිවාඩු ගන්න පුළුවන්. හැබැයි ආයතන ප්‍රධානියගේ අනුමැතිය එක්ක තමයි මේ දේවල් කරන්න ඕන. ඉතින් විවේක නිවාඩු ගත්තම විවේක නිවාඩු සාමාන්‍යයෙන් අවුරුද්දට 24ක් හිමි වෙනවා. හැබැයි දින 7ම වැඩ කරන රාජ්‍ය නිලධාරීන් සඳහා දින 28ක් අවුරුද්දට ලැබෙන විවේක නිවාඩු. ඒ වගේම මේ විවේක නිවාඩු වල විශේෂත්වය තමයි මේ විවේක නිවාඩු මේ අවුරුද්දේ විතරක් නෙමෙයි කලින් අවුරුද්දෙත් අපේ විවේක නිවාඩු තියෙනවා නම් ඒ විවේක නිවාඩු 24කුත් එක්ක මේ අවුරුද්දේ 48ක් ගන්න පුළුවන් විවේක නිවාඩු විදියට. ඒ වගේම දින 7ම වැඩ කරන නිලධාරියෙකුට දින 56ක් එක අවුරුද්දක් ගන්න පුළුවන් කලින් අවුරුද්දේ 28ත් එක්ක. ඒක මතක තියාගන්න. විවේක නිවාඩු සාමාන්‍යයෙන් සෙනසුරාදා ඉරිදා රජයේ නිවාඩු හැර අනිත් වැඩ කරන සේවකයන්ට නිලධාරීන්ට 24ක් අවුරුද්දට තියෙනවා. දින 7ම වැඩ කරන නිලධාරීන්ට දින 28ක් අවුරුද්දට තියෙනවා. ඒ වගේම ගිය අවුරුද්දෙත් අපේ විවේක නිවාඩු ගන්නේ නැතුව ඉතුරු වෙලා තියෙනවා නම් අපිට අන්න ඒ නිවාඩු ප්‍රමාණයත් අපිට මේ අවුරුද්දට ලඝු කරලා ගන්න පුළුවන්. එතකොට රාජ්‍ය නිලධාරියෙකුට විවේක නිවාඩු පසුගිය කලින් අවුරුද්දේ ඒවත් එක්කම මේ අවුරුද්දේ ගන්න පුළුවන්. එතකොට උපරිමයේ විවේක නිවාඩු 48ක් ගන්න පුළුවන්. දින 7ේම වැඩ කරන නිලධාරීන්ට විවේක නිවාඩු 56ක් ලබා ගන්න පුළුවන් කලින් අවුරුද්දේවත් එක්ක උපරිමය. ඉතින් සාමාන්‍යයෙන් අපිට අවුරුද්දකට නිවාඩු හිමි වෙන්නේ එතකොට අනියම් නිවාඩු 21යි විවේක නිවාඩු 24යි. ඒ විදිහට තමයි ඔක්කොම 45ක් නිවාඩු අපිට හිමි වෙනවා. සාමාන්‍ය රාජ්‍ය සේවය කරන නිලධාරියෙකුට. ඉතින් අන්න ඒක පොඩ්ඩක් තමන් ඔළුවේ තියාගෙන වැඩේ කරගෙන යන්න ඕන නිවාඩු දානකොට එහෙම. නිවාඩු පොතේ හැමතිස්සෙම අප්ඩේට් කරගෙන යන්න ඕන තමන්ට ඉතුරු වෙලා තියෙන කීයද කියලා. අපි නම් එහෙම තමයි අපේ ආයතනයේ අපේ ආයතනයේදී එහෙම තමයි තමන්ගේ ඩිවිෂන් එකට වෙනම ලීව් රෙජිස්ටර් එකක් තියෙනවා. ඒකේ අපි සටහන් කරගෙන තමයි යන්නේ. එතකොට අපි දන්නවා අපිට ඉතුරු වෙලා තියෙන නිවාඩු ප්‍රමාණය කීයද කියලා. එතකොට වැටුප් රහිත නිවාඩු වගේ දේවල් වලින් අපිට ගැලවෙන්න අවස්ථාවක් තියෙනවා. නැත්නම් අපිත් නොදැනුවත්ව ඔහේ නිවාඩු දාගෙන ගිහිල්ලා අන්තිමට වසර අන්තිම වෙනකොට තමයි දන්නේ නිවාඩු ඔක්කොම ඉවරයි කියලා. එහෙම වුණොත් අපරාධේ නෝපේ යන්න වෙනවා. ඉතින් වැටුපෙන් දිනක වැටුප අපිට නැති වෙනවා. ඊට පස්සේ අන්නේ වගේ අකරතැබ්බන් වලට මුහුණ දෙනවා. අපි හරියාකාරව නිවාඩු සටහන් කර නොගෙන වැඩ කිරීම තුළින්. ඒ නිසා Taman නිවාඩුව දානවා නම් අනිවාර්යයෙන්ම අනියම් නිවාඩු තින් අපි වේලාසන ඉල්ලුම් කරන්න ඕන.
ඉල්ලුම් කරලා අනියම් නිවාඩු ලබා ගන්න ඕනේ. ඉතින් විවේක නිවාඩු නම් ඉතින් සමහරලාට අපි ගෙදරදී අසනීපයක් වුණොත් ඉඳලා අපි ටෙලිග්‍රෑම් එකක් ගහලා ආයතන දැනුවත් කරලා ඊට පස්සේ තමයි අපි ඇවිල්ලා නිවාඩුව දාන්නේ. කොහොම හරි නිවාඩු 45න් කොහොම හරි ගැට ගහ ගන්න try එකක් දෙන්න ඕන. අවුරුද්ද පුරාවටම නැත්තම් අපරාධ 45ක් පැන්නොත් නොපේ යනවා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් හරි අපි තව ඉදිරියට බලමු මේ නිවාඩු සම්බන්ධව මොනවද තව සාකච්ඡා කළ යුත්තේ කියලා. ඉතින් මේ විවේක නිවාඩු ගැන කතා කරනකොට තවත් විශේෂ කාරණයක් කියන්න ඕන. අනියම් නිවාඩු වගේ නෙවෙයි මේ විවේක නිවාඩු වලදී අනිවාර්ය සේවා කාලයක් බලනවා. ඒ කියන්නේ මුල්පත් වීමක් අරගෙන රාජ්‍ය සේවයේ මුල්ම පත්වීම අරගෙන ආවනම් ඔහු මාස 9ක සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුයි. ඔහුට හිමි විවේක නිවාඩු ලබා ගන්න. ඒ වගේම සාමාන්‍ය රජයේ සේවකයෙකුටත් වර්ෂය තුල මාස 3ක අනිවාර්ය සේවා කාලයක් සපුරන්න ඕන. ඊට පස්සේ තමයි විවේක නිවාඩු සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඊට පසුව තමයි විවේක නිවාඩු සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒකත් මතක තබා ගත යුතුයි. අනියම් නිවාඩු වලට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. සේවා කාලයක් බලපාන්නේ නැහැ. හැබැයි විවේක නිවාඩු වලට සේවා කාලයක් තියෙනවා. ඒ සම්බන්ධවත් දැනුවත් වෙන්න මතක තබා ගන්න. ඒ වගේම මේ විවේක නිවාඩු විදේශ රටක යාම සඳහා භාවිතා කරනවා නම් ඒ කියන්නේ පාට හදිසියේ විදේශගත වීමක් මොන හරි දෙයක් සඳහා විදේශගතකට යාම සඳහා නිවාඩු අවශ්‍ය නම් අන්න ඒ වෙලාවට මෙන්න මේ විවේක නිවාඩු ලබා දෙනවා. ඒ විවේක නිවාඩු ලබා දෙන්නේ උපරිමය 48ක් ලබා දෙනවා. මම කලින් කිව්වා වගේ කලින් අවුරුද්දේ ඉතුරු වෙලා තියෙනවා නම් විවේක නිවාඩු 24 මේ අවුරුද්දේ 24ත් එක්ක 48ක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඉතින් මාණ්ඩලික නිලධාරියෙකුට නම් දින 72ක උපරිමයක් ලබා දෙන්න පුළුවන්. ඒ දින 72ක් ලබා දෙනවා කියන්නේ මේ වර්ෂයේ විවේක නිවාඩු සහ කලින් වර්ෂ දෙකක විවේක නිවාඩු. ඉතින් මේවා ලබා ගන්න විවේක නිවාඩු ලබා නොගෙන මේවා ලබා ගන්න විවේක නිවාඩු කලින් වසරවල ලබා නොගෙන ඉදිරි කරගෙන ඉන්න ඕන. එමෙ ඉතිරි වෙලා නොතිබුණොත් මේක උපරිමය ගන්න බෑ. උපරිමය ගන්න නම් කලින් වර්ෂවල විවේක නිවාඩු ඉතුරු කරගෙන තියෙන්න ඕනේ. ඒ වගේම දින 7ම සේවය කරන මාණ්ඩලික නිලධාරියෙකුට උපරිමය දින 84ක් ලබා දෙන්න පුළුවන් විදේශ රටකට යාම සඳහා. මම මේ කතා කරන්නේ වැටුප් සහිත නිවාඩුව. වැටුප් රහිත නෙවෙයි. අපි බලමු අපි කතා කරපු කතන්දරේ සාරාංශයක් විදියට අපිට මේ වැටුප්පත් පොතේ ලබා දීලා තියෙනවා. එක එක මේ අපි කතා කරපු අනියම් සහ විවේක නිවාඩු වල තියෙන නොඑක ගැළපීම් සහ නොගැළපීම් සම්බන්ධව දැන් වර්ෂයකට හිමි නිවාඩු ප්‍රමාණය ගත්තම අනියම් 21යි විවේක 24යි. ඊට පස්සේ සති දවස් 7ම වැඩ කරනවා නම් 28ක් හිමි වෙනවා. ඊට පස්සේ ලබාගත හැකි ආකාරය නැත්නම් සීමාවන්. එතකොට අනියම් නම් වසරකට එකවර ලබාගත හැකි නිවාඩු ප්‍රමාණය 6ක්. ඒ කියන්නේ 21ක් තිබුණාට එකවරකට ලබා ගන්න පුළුවන් උපරිමය 6යි. ඊට වැඩිය අනියම් නිවාඩු ලබා ගන්න බෑ. අනියම් නිවාඩු 6 කෑලි තමයි 3ක් ගන්න පුළුවන්. ඊටු කෑලි 1 එහෙම ගන්න පුළුවන්. නැත්නම් කොහමද 6ට අඩුවෙන් තමයි ගන්න ඕන. 6ක් හෝ ඊට අඩුවෙන් තමයි ගන්න පුළුවන් අනියම්. විවේක නිවාඩු ලබා ගැනීමේදී උපරිම සීමාවක් නැහැ. තමන්ට හිමි විවේක නිවාඩු තියෙනවා 24ක්. ඊට අමතරව කලින් අවුරුද්දේ ඉතුරු වෙලා තියෙන ඒවත් ගන්න පුළුවන්. ඒ විදිහට විවේක නිවාඩු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අනියම් නිවාඩු සම්බන්ධ ගත කළ හැකි ආකාරය කියලා මේ වගේ සටහන් වෙනවා. ඒ කියන්නේ අනියම් නිවාඩු ගන්න පුළුවන් මෙරටදී ගත කරන නිවාඩු සඳහා පමණයි. නමුත් විවේක නිවාඩු එහෙම නෙවෙයි. මෙරටදී වගේම මෙරටින් පිට ගත කරන්නත් විවේක නිවාඩු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊතුරු කාරණාව තමයි ඉතිරි වෙලා තියෙන නිවාඩු ඒක ඉදිරි වර්ෂයට ගෙන යා හැකිද කියලා. ඉතින් අනියම් නිවාඩු අපිට බෑ මේ අවුරුද්දේ අපි ඉතිරි කරගත්තා කියලා ඒක ලබන අවුරුද්දට ඉතිරි කරගෙන ගෙනියාමේ හැකියාවක් නැහැ අනියම් නිවාඩු වලින්. හැබැයි විවේක නිවාඩු අපි ඉතිරි කරගත්තොත් ඊළඟ අවුරුද්දට අපිට ඒවා ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ කාරණාව තමයි පළමු පත්වයේදී ගණනය කරන ආකාරය. මා කලින් සටහන් කරපු
මා කලින් වාත් එක්ක සාකච්ඡා කරපු දේ තමයි එතකොට මේක අනියම් නිවාඩු ලිත් වර්ෂයක් ඇතුළත පදනම් කරගෙන තමයි අනියම් නිවාඩු ගණනය කිරීම කරන්නේ මුල් පත්වීමකදී. එතකොට විවේක නිවාඩු ගණනය කිරීම කරන්නේ ලිත් වර්ෂයක් පදනම් කරගෙන නෙවෙයි. ඔහු සේවයට බැඳුණු දවස පදනම් කරගෙන වර්ෂ දෙකක් ගණනය කිරීම කරනවා විවේක නිවාඩු. ඊට පස්සේ ඊළඟ අවුරුද්ද තමයි ඊළඟ ලිත් වර්ෂයේ ඉඳලා තමයි නියම විදියට විවේක නිවාඩු ගණනය කිරීම සිදු වෙන්නේ. ඔන්නෝ වෙනස තමයි තියෙන්නේ. අනියම් නිවාඩු වල ආපු අවුරුද්දේ අනියම් නිවාඩු විශේෂකම ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒකයි. විවේක නිවාඩු එහෙම බෑ. අපි ආපු දවසේ ඉඳලා වසර දෙකක් ගියාට පස්සේ තමයි ඊළඟ ලිත් වර්ෂය තමයි අපිට විවේක නිවාඩු ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් හොඳයි මෙන්න මේ විදිහට තවත් නිවාඩු පිළිබඳව නම් කතා කරන ගොඩක් දේවල් තියෙනවා. අපි පසුව තවත් වීඩියෝ එකකින් මේ නිවාඩු ගැන කතා කරමු. ඒ වගේම වාට පුළුවන් මේ නිවාඩු සම්බන්ධව අත්පොත කියවන්න රාජ්‍ය පරිපාලන වෙබ්සයිට් එකට යන්න. ඒකට ගියාට පස්සේ අපේ දැනුවත් වීම තීරුව හරහා තියෙනවා, වැටුප් සම්බන්ධවත් තියෙනවා. ඒ වගේම නිවාඩු සම්බන්ධවත් තියෙනවා. අපිට අරගෙන භාගත කරගෙන කියවන්න පුළුවන් ඔන්ලයින්. ඉතින් මේ පිළිබඳ දැනුවත් වීම ගොඩක් වැදගත් විශේෂයෙන්. ඉතින් අපිට කොච්චර මේ නිවාඩු සම්බන්ධව දැනගෙන හිටියත් අපිට අවශ්‍යතාවයක් වුණා වෙලාවට අපිට මේ ගැන පොඩ්ඩක් අමතකයි. දැනගෙන හිටියත් පොඩ්ඩක් ෂුවර් නෑ අපි දන්නේ එක හරියටම හරිද කියලා. අපි ඊට පස්සේ YouTube එකෙත් හොයනවා, වෙබ් එකෙත් හොයනවා, අල්ලපු ඉන්න නිලධාරියෙකුනුත් අහනවා නේද? හතර වටේම අහලා තමයි අපි මේ වැඩේ කරන්නේ. ඒ වැඩේ තියෙන්නේ මේ නිවාඩු අනුමත කරන කෙනා ගාවට ගියාමත් එයත් හිටිය ගමන් පොඩ්ඩක් ඉන්නකෝ ආයතන සංග්‍රහය බලලා කියන්නම් කියලා. එහෙම කියන වෙලාවලුත් තියෙන මොකද මේක මතක තියාගෙන ඉන්නේ නැහැ. තමන්ගේ රාජකාරීත්වයේ සමහරලාට අමතක වෙන්න පුළුවන් මේව කොහොමද කීයක් තියනවද කියන කාරණේ. ඉතින් කොහොම වුණත් මේ පිළිබඳව දැනුවත් වීම හොඳයි. දැනුවත් වෙලා හිටියම අපිට හදිසි අවශ්‍යතාවයකට මේවා ලබා ගැනීමේ හැකියාව බොහොම සරල කරනවා. එතකොට නැත්තම් අපි එකපාරටම අපිට අවශ්‍යතාවය කියලා නිවාඩුව ගන්න ගියාම ඉතින් අපිට අර මේ හැම තැනම දුවන්න වෙනවා. ඒ නිසා තමයි මේ විදිහට දැනුවත් කිරීමක් කරේ Tamanට හිමි නිවාඩු ප්‍රමාණය හරියාකාරව ලබා ගන්න. රාජ්‍ය සේවයේ සේවය කරන ඔයාට වැදගත් තවත් හරවත් වීඩියෝකින් හමුවන්න බලාපොරොත්තු වන ගමන් අද දවසේ වීඩියෝව නතර කරන්න තමයි හදන්නේ. ඊට කලින් වෙනදා වගේම මතක් කිරීමක් කරනවා. ඔයත් තාවමත් ලිපිකරුවා නාලිකාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන sub button එක ටච් කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන බෙල් එක all ring කරලා තියාගන්න. අපි අලුතෙන් අප්ලෝඩ් කරන වීඩියෝ එකක් ඔයාට ඉක්මනින් දැක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් හොඳයි ගිහිල්ලා එන්නම්. තවත් දවසක හම්බෙමු තවත් ලස්සන හරවත් වීඩියෝ එකකින්. එතෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්.